අපි බණ පොතෙන් අහලා තියෙනවා කම්මං දල්ලං කිංති කරෝමි දාන. කර්මයේ දැඩි වූ කල මා කුමක් කරන්නද? ඔබට මේ වීඩියෝ එක පේනවා එක්තරා දරුවෙක්. බලන්න කොයිතරම් අසරණ භාවයට පත් වෙලා තියෙනවද? මේකෙන් අපිට පේන්නේ ඒ දරුවා ලෙඩ වෙලා වගේම ආහාර ඌනතාවයක් තියෙනවා. මේකට බුදුදහමෙන් අපි ගලපලා බැලුවොත් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සංසාරයේදී දන් දීපු නැති නිසා. අද බලන්න වර්තමාන කාලයේ වෙනකොට මිනිස්සු දන් දෙනකොට කොයිතරම් ගරහනවද? ඔයාලට දෙන්න එපා. මේ නොයේක් දේවල් කියන. හැබැයි ඒ මිනිස්සු දන්නේ නැහැ මේ වචනය මෙහෙवला කරන මේ වාචික අකුසලය කොයිතරම් බලවත්ද කියලා. කවදාවත් කාටවත් යමක් දෙනකොට ඔබ දෙන්න එපා කියන්න එපා. මොකද ඔබගේ ඇඟෙන් ගලවලා යමක් දෙනවා නෙමෙයි. කවුරු හරි කැමැත්තෙන් Tamanට තියෙන දෙයක් දෙනවා. ඒක දැකලා අපිට සතුටු වෙන්න තරම් සත්පුරුෂ ගතියක් අපි ඇති කරගන්න ඕනේ. විශේෂයෙන් අද කාලේ බයිනවනේ අතන්ට ගොඩක් තියෙන එතෙන්ට දෙන්න එපා මේ ආදී කියනවා. හැබැයි අපි දන්නේ නැහැ ඒවා වළක්වලා ඒවට නිඳා කරලා ඒවට අපහාස කරලා අපි අද සතුටින් ඉන්නා වගේ පෙනුනට ඒකේ අනිතු විපාක මේ වීඩියෝ එකේ දක්න දර්ශනය වගේ සංසාරයේදී එකාත්මයක් මේ ආත්ම කෝටි ගණන් අපට දුක් විඳින්න වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ කම්මං දල්ලං කිංති කරෝමි දානේ කර්මයේ දැඩි වූ කල මා කුමක් කරන්නද? අන්නේ නිසා ඔබට පුළුවන් හැම මොහොතේදීම දුප්පත් කෙනෙක් වෙන්න පුළුවන්, පොසත් කෙනෙක් වෙන්න පුළුවන්, තිරිසන් සතෙක් වෙන්න පුළුවන්, කුමන හෝ පුජ්‍යලයක් සතෙක් වෙන්න පුළුවන්. ඔබේ කාරුණික හදවත ඉදිරිපත් කරගෙන මෛත්‍රී කරුණාව පෙරදෙඩි කරගෙන දීමෙන් අපට සංසාරයේදී විපාක තියෙනවා. ඒක සම්මා දිට්ඨිය යුක්තයි ඔබ. ඔබ එහෙම දවසකට පොඩි දෙයක් හරි කාට හරි දෙන්න ඔබට සසරේක පිහිට වෙනවා. අපි දන්නවා ගෙයක් ගිනි ගත්තොත් ඒ ගෙදර හිමියා කරන්නේ ඒ ඇතුලේ තියෙන බඩු එළියට දාගන්නවා ප්‍රයෝජනෙ පිණිස. ඒ වගේ මේ සසරේ යන අපටත් අපිත් මේ ජරාව ව්‍යාධියෙන් 11 ගින්නකින් ගිනි ගන්න අපි සිතින් කයෙන් වචනයෙන් හොඳ යහපත එළියට දාගත්තොත් අපට පුළුවන් ඒව සැප භුක්ති විඳින්න. එහෙම නැති වුණොත් ඔබට මේ වගේ අති දීර්ඝ සංසාරයේදී බොහෝ දුක් පීඩා විඳගෙන තමයි යන්න වෙන්නේ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දානය කියන තැන ඉතා ඉහළින්ම දාන පාරමිතාවක් හැටියට බුදුරජාණන් වහන්සේ මතක් කරේ ඒක ශ්‍රේෂ්ඨ වූ දානයක් පාරමිතාවක් හැටියට. ඉතින් ඔබත් මේ වීඩියෝ එක බලලා ඔබේ ජීවිතයට යමක් ඉගෙනගෙන යමක් අරගෙන ඔබත් කාරුණික වෙලා කාට හරි යමක් දෙන්න පුරුදු වෙන්න දෙන කාටක්වත්